පුරාවට මේ සටනේ ඉදිරියෙන්ම සිටමින් හැමගෙනාව මෙහෙවමින් හැමගෙනා වෙනුවෙන්ම සිටගත් බ්‍රිටෝ සහෝදරයා වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති කියන්න. කලාවේ මහඟු කැපවීම ඇගීමක් කෙරුණු ලැබුවා. ඒ ගැන අපේ ස්තුතිය ඔබ වහන්සේට ප්‍රශංසා කරන පුද කරන අතරම ඒ ගමන අකණ්ඩව ඉදිරියට යමින් මේ දෙමව්පියන් සමග ඒ අවසාන අවස්ථාව දක්වාම යුක්තිය හොයා ගැනීම සහ යුක්තිය සොයා ගැනීම සඳහාම වෙහෙසෙන්නට අප මෙහෙයුව මැනව. මේ මොහොතේදී අපෙන් සමුගත්තේ අතුරුදහන් වෙච්ච සියලු දෙනා වෙනුවෙන්ම අපි ඔබ වහන්සේට කන්නඩාව කරමු. ඒ පවුල් වල අයව ධෛර්යමත් කළ මැනව, ශක්තිමත් කළ මැනව. තමන්ගේ ආදරණීය දරුවන් අතුරුදහන් කිරීම නිසා තමන්ගේ හදවත් වලින් පිට කළ ඒ සුසුම් රැලි වලට කරන ගෞරවයක් විදියටයි අද මේ මොහොතේ මෙතන අප රැස්වී සිටින්නේ. මේ ගෞරවයට වාජනය වෙන්නේ නොනවතින අරගලය. මේ ගෞරවයට වාජනය වෙන්නේ අවංකත්වයයි, සාධාරණත්වයයි, සත්‍යයයි. ගෞරවනීය ආරාධිත අමුත්තා හැටියට අපිත් එක්ක ඉන්නේ. ඒ වගේම තමයි යුක්තිය උදෙසා අනවරත අරගලයක නියැලෙන බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා සීඩන් ප්‍රයන්ගේ ජාත්‍යන්තර ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම ඒ වෙනුවෙන් දශක ගණනාවක් කැපවූ සියලු ජාතීන්ගේ සර්ව ආගමිකයන්ගේ හදවත් තුළට සතුට ගෙනෙන කාරණාවක්. ගෞරවනීය සභාවෙන් අවසරයි. පිටාදර සොයුරිය අද අපි මේ එකතු වී සිටින්නේ අතිශයින්ම සංවේදී එලෙසම
ඓතිහාසික මොහොතකට ඓතිහාසික අවස්ථාවකට එලෙසම ඓතිහාසික ස්ථානයක 80 දශකයේ අගභාගයේදී දකුණේ තරුණ නැගිටීම් සමයේ අහු මහා විනාශය සහ ශෝකයේ මැදින් වැළපෙන මව්වරුන්ගේ අඳෝනාව නොයෙකුත් අභියෝග බහාදක තර්ජන ජීවිත අවදානම් ඉදිරියේ අභීතව මානව හිමිකම් වෙනුවෙන් නැගෙන බලගත අවුරක් බවට පත් වීමට නායකත්වයේ දුන්නේ එමකින් ශ්‍රී ලංකා භූමි බලාත්කාරයෙන් අතුරුදහන් වූ අයගේ පවුල් වෙනුවෙන් යුක්තිය සාධාරණ ඉල්ලා දශක ගණනාවක් පුරා ගෙන ගිය ස්ථාන ශ්‍රී අරගලය එකීමක් හා පිළිගැනීමක් වශයෙන් පසුගිය රාත්‍රියේදී සිටිනේ and ජාත්‍යන්තර මානව හිමිකම් සම්මානයෙන් අපගේ විටෝ සහෝදරයා හිදුම් මේ අවස්ථාව දැක ගන්නට ඊ බ්‍රහස්පතින්දා මටද අවස්ථාවක් ලැබුණා. ස්වීඩනයේ යාමෙන් නොවේ. නමුත් මේ සමාජ මාධ්‍ය හරහා විටෝ අවස්ථාවේදී දැන් කී පොතක් මේ ප්‍රකාශ කළා. මේක මට අයිති සම්මානයක් නෙවෙයි. රාජ්‍ය අනුග්‍රහය සහ ඉතිහාසයේ අඳුරු කොන්ව තමන්ගේ දරුවන්ගේ නම් වැළලී යාමට ඉඩ නොදුන්න දහස් සංඛ්‍යාත මව්වරුන්ට මේ සම්මානය අයිති. දකුණේ උතුරේ හෝ වේවා උතුරේ මේ වන විට ඒ මව්වරුන් දින 3000කට අධික කාලයක් ඒ අරගලයේ නියැලී සිටිනවා. තමන්ගේ බිඳුණු හදවත් සාමූහික නොසැලෙන ශක්තියක් බවට පත් කළ මේ දිවයිනේ සිල්ම පවුල්වලට මේ සම්මානය අයිති. මතකයේ පමණක් ඉතිරි වූ ඒ ආදරණීයයන් වෙනුවෙන් මේ ගෞරවය උද කිරීමට අපගේ පිටෝ සොයුරා ඇතුළු අපි හැම අද මේ හඳුළු පවුර වෙතට පැමිණ සිටිනවා. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම යනු අතිශය කුරිත අඛණ්ඩව සිදුවන අපරාධයක්. එක්කෙනෙකුගේ ජීවිතය උදුරා ගැනීමක් පමණක් නොව ඒ කාලේ නතර කර ජීවත්ව සිටින අයව සදාකාලික මානසික වදහින්දාවකට ලක් කරන මහා අපරාධයක්. ජාත්‍යන්තරයේ නීති දනුව මේට නිසි හැඳින්වීමක් නැත්නම් නමක් දෙනවා. මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද බරපතල සමාවතිය නොහැකි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්. යම් රාජ්‍ය පාර්ශවයක් හෝ සන්නද්ධ කණ්ඩායමක් විසින් යම් කිසි පුද්ගලයෙකු තරුණියක් වෙන්න පුළුවන්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්, කවරෙකු හෝ තම නිවසින් හෝ මගතොටදී පැහැරගෙන ගොස් ඔවුන්ගේ කිසිදු තොරතුරක් සැඟවීම මගින් ඔවුන් කරන්නේ බහුවිධ අපරාධයක්. ඔවුන්ගේ පුද්ගලික නිදහස උල්ලංඝනය කිරීම, සාධාරණ නඩු විභාග ඇති අයිතිය උල්ලංඝනය කිරීම, බොහෝ විට ජීවත් වීමේ අයිතිය අහිමි කිරීම සහ වඩාත්ම දරුණු ලෙස ඉතිරි වූ පවුල්වල ජීවිත කාලය පුරාම විඳවීමට මානසික වදහින්දාවක් පැමිණෙනවා. මේ මව්වරුන්ට තම දරුවා වෙනුවෙන් අවසන් කටයුතු කිරීමට අවස්ථාවක් ලැබිලා නැහැ. තවමත් අවසන් වට දේහ දැකගෙන සිත හදා ගැනීමට ඉඩක් ලැබුණේ නැහැ. රාත්‍රියේ සින සෑම දොරකඩ ශබ්දයක්ම ඔවුන්ට බොරු බලාපොරොත්තුවක් දෙන අතර කෙවි යන සෑම වසරක්ම ඔවුන්ව සෙමින් මරණය කරාගෙන යනවා. මේ යති අපරාධකාරීත්වය ඇති පැහැර ගැනීම කුල පමණක් නොවේ. වරදකරුවන් ආරක්ෂා කරමින් මවකට තම දරුවා අමතක කරන්නයි පවසන පාලකයන්ගේ නිහඬතාවය සහ දඬුවම් නොදීමේ සංස්කෘතිය. ලංකාවේ මවුන් අමතක කළේ එය අමතක කළේ නැහැ. භීෂණීය රජකල යුගයක
තමන්ගේ දරුවන්ගේ ඡායාරූප අත තියව උන් පාට බැස්සේ එක ප්‍රශ්නයක් අසමින් අදත් උතුරේ මව්වරු දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ එයයි. අපේ දරුවන් කොහෙද? අපේ දරුවන්ට මොකද වුනේ? මේ ජාත්‍යන්තරයේ සම්මාන මුළු ලෝකෙම දැන්න අපේ හඬට සවන් දෙන බවට දුන් සහතිකයක්. කාලය ගත වෙන විට මේ වම්වරුන් මිය ගොස් අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය ඉබේම අතුරුදහන් වනු ඇතැයි සිතූ අයට දුන්න පිළිතුරක්. අපේ මේ අරගලයේදී මව්වරුන් හා එක්ව නායකත්වය දුන්න ප්‍රී සහෝදරයා සහ අපි සැමම මේ ස්මාරකයේ වෙත ගොස් ඒ ඡායාව ඉදිරියේ මල් කලබක් හෝ තබන විට අපි ප්‍රකාශ කරන්නේ මේ ප්‍රකාශ කරන්නේ හුදෙක් සොහොන් බිමක නොවේ. මන්ද සොහොන් බිමක් කියන්නේ සාමකාමී අවසානය. නමුත් මිස්කාල් ස්මාරකයේ අනු තවමත් දඬුවම් නොලැබූ අපරාධයක සාක්ෂිය සහ යුක්තිය ඉල්ලා කරන සජීවී අරගලයක්. අනාගත පරම්පරාවට බලාපොරොත්තු අත්හැරීමට ඉඩ නොදෙන්න. සත්‍ය හෙළිවනතුරු වගකීම් යුක්තන්ට දඬුවම් ලැබෙන තුරු සහ අතුරුදහන් යන වචනේ වෙනුවට යුක්තිය යන වචනය ලියවෙන තුරු අපි එකට නැගී සිටිමු. ඉතින් ඒ ගාමිණී විරෝධාර ඒ මහා කර්තව්‍ය කරදගෙන ඒ ගමන් කළ අපේ විටු සහෝදරයාට අපේ ගෞරවනීය ප්‍රණාමය මේ මොහොතේදී පුද කරනවා. ඔබ සැමට ස්තුතියි.